හලෝ අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද මම ඉන්නේ රෝමේ ප්‍රධානම සිටි එකේ. රෝමේ මැද්දේ ඉන්නේ. මෙතන තමා මේ හරිය තමා මේ වියා පිරෙන්සි. රෝමේ අගනුවර තනිකරම අගනුවර මැද කියන්නේ කොළඹ කොටුව වගේ මැද්දේ ඉඳලා මේ විශේෂ වීඩියෝ එකක් කරන්න හිතුණා. මේ මොකද දන්නවද මේ ඔයාලා හැම කෙනෙක්ම දන්නවා මේ දවස්වල ඉතාලි ජාතික කාන්තාවක් වයසක කාන්තාවක් බෙල්ල කපා ඝාතනය කරලා තියෙනවා. මේ එයාට ඒ ගෙදර වැඩ කරපු ඒ බදාන්ත ජොබ් එක කරපු ඒ ගෑනු කෙනාට තරුණ ගෑනු කෙනාට පඩි දුන්නේ නැහැ කියලා ඉවරලා. මාසෙක පඩිය දුන්නේ නැහැ කියලා ඉවරලා එයාව ඝාතනය කරලා තියෙනවා. හැම කෙනෙක්ම වගේ දන්නවා ඒකේ විස්තරය මොකද්ද කියලා ඉවරලා. ඒකින්ද කෙටියෙන් කියන්නම් මේ ඒ ඝාතනය කරපු වෙලාවේ එයාගේ දුව රෝමී ඉන්නේ. මෙයාලා රෝමේ පිට ඉන්න කට්ටියක්. එයාගේ දුව රෝමී ඉන්නේ. එයා CCTV කැමරා වලින් සජීවීව බලන් ඉඳලා තියෙනවා. එයාගේ අම්මව ඝාතනය කරනවා. කොහොම හරි ඒ ඝාතනය කරලා ඉවරලා ඒ ගෑනු කෙනාම එයා ඉතාලි ජාතික කාන්තාවක් තමයි ඉඳලා තියෙන ගෙදර වැඩට. එයා බලාගන්න. ඊට පස්සේ තරුණ කාන්තාව ඒ වයසක සිඤ්ඤෝරාව ඝාතනය කරලා ඉවරලා ඊට පස්සේ පොලිසියට යාම කතා කරලා යාම වාර වෙලා තියෙනවා පොලිසියට. ඉතින් මේ වගේ දේවල් ගොඩක් පහුගිය දවස්වල වුණා. ඝාතනය කරපු නැති වුණත් රෝමෙත් අපේ කෙනෙක් ඔය වගේ ඒ වයසක සිඤ්ඤෝරට අවුරුදු 80 ගානක සිඤ්ඤෝර කෙනෙක් මහත් එක්ක එක දවසක් ඔය වගේ වැඩ ඇරලා ඇවිල්ලා ඉරිදා දවසේ නිමාඩු දවසේ ගෙදරට ආවට පස්සේ වැඩ ඇරලා ආවට පස්සේ යාට කෝපි එකක් හදලා දෙන්න කියලා තියෙනවා. අර නිදියාගෙන ඉද්දි මේ නගිට්ටෝල. ඒ කියන්නේ අපේ කෙනා තරුණ අපේ කෙනාව නිදියන් ඉඳලා තියෙන ඉරිද දවසේ ඉඳලා නගිට්ටෝල කියලා තියෙනවා මට කෝපියක් හදලා දීපන් කියලා. මෙයාත් කොහම හරි මෙයාට තරහා ගිහලා ඩ්‍රින්ක් එකක් අරගෙන ඇවිල්ලා තියෙන යාළුවත් එක්ක සෙට් වෙලා අවස්වරුවේ මෙයාට ගහලා මේ සිඤ්ඤෝරට ගහලා හොදටම ගහලා ඊට පස්සේ පොලිසියට කතා කරුවාට පස්සේ ඇම්බුලන්ස් එකෙන් ඇවිල්ලා දැඩි සත්කාරක එකේ සිඤ්ඤෝරා. දැන් මේක මීට ටික දවසකට කලින් වුණ සිදුවීමක්. ඉතින් ඔය වගේම තවත් සිදුවීමක් වුණා. ඒ රෝමේ නගරයට කිට්ටුව. ඊට පස්සේ ඒ අපේ ලංකාවේ වැඩ කරපු ගානු කෙනෙක් ඒ බදාන්ත ජොබ් එකක් නෙමෙයි ගෙදරක වැඩ කරන ජොබ් එකක්. රෑ වැඩ වැඩි කියලා ඒ කියන්නේ රෑ 11 12 වෙනකම් වැඩ අරගෙන මෙයාගෙන් එක දවසක් හැමදාම මේක කරනවා බලන් ඉන්න බෑ කියලා ඉවරලා මේ ගානු කෙනා එදා සිඤ්ඤෝරත් එක්ක රෑ කතා කරලා තිනවා. රණ්ඩු වෙලා එකෙන් කටින් කට ගිහිල්ල ඉවරලා මේම කරන්න බෑ මම යන්න මේ ඔබ මේ රාව වෙනකන් වැඩිපුර වැඩ ගන්නවා මෙහෙමයි කියලා ඉවරලා ලොකුවට කතාව ගිහිල්ල ඉවරලා සිඤ්ඤෝරට ඊට පස්සේ තරහ වෙලා සල්ලි දෙන්නෙත් නැතුව මේ ගෑනු කෙනාට රාය 11 මාරට විතර ඒ වෙලාවෙම යාව ගෙදරින් බහින්න කියලා මේ දැම්ම බැඳුම් අරගෙන ගෙදරින් ඵලයන් කියලා කොන්ත්‍රාත් අනම් මනම් ගහලා නැහැ නිත්‍යානුකූලව නෙමෙයි මෙයා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මෙයා සල්ලි දෙන්නෙත් නැහැ මොනවත් නැහැ. මෙයාට දැන් රෑ යන්න දියාකුත් නැහැ. ඊට පස්සේ මෙයා අඳුරන කෙනෙකුට කතා කරලා එයාව ගෙන්නගෙන තියනවා හෙට ඒ ළඟට. ගෙන්න ගත්තට පස්සේ එයා කෙලින්ම පොලිසියට කතා කරලා තිනවා. මෙන්න මෙහෙමයි මේ ගෙදර මේම ලංකාවේ කෙනෙකුට කරදර කරනවා මේ රෑ 11 මාර 12 විතර එළියට දාලා තිනවා කියලා පොලිසියෙන් කෙලින්ම ගෙදරට ඇවිල්ලා ඉවරලා සිඤ්ඤෝරට කුල් ලෙඩේ දාලා තිනවා. ඒ කියන්නේ සිඤ්ඤෝරට වැඩ කරපු සියලුම සල්ලි මෙයාට ගෙවන්න කියලා තියෙනවා. මේ රෑ උඹට ගෙදරින් එළියට දාන්න බෑ. ඊට පස්සේ දාන්න බෑ කියලා මේ ලංකාවේ ගානු කෙනෙක් අහලා තියෙනවා උඹට මොනවද කරන්න ඕනේ? උඹට මේ රෑ උඹට යන්න තැනක් තියනවද? එහෙම නැත්නම් උඹ මෙහෙම ඉන්නවද ඊට උදේ වෙනකන් කියලා ඉවරලා. ඊට පස්සේ මේ ලංකාවේ කෙනා කියලා තියෙනවා එයාගේ අයියා ඇවිල්ලා ඉන්නේ මේ යන්න තැනක් තියෙනවා. මේ යන්න තැනක් තියෙන මෙතන මේ මොකද්ද මේ රණ්ඩුවක් එනවා. මොකද්ද දන්නේ මෙතන රණ්ඩුවක් මොකද දන්නේ මේ කොරෙද්ද මන් දන්නේ. rubato. No, quale tua? Basta! Quale tua? Idali, basta! Questa non è tua! Questo no io! Le altre cose tu stai vedendo? No, no! Fate le robe che la mite. Guarda quanta roba hai rubato! No! Quale? මෙතන මේ හොරෙක් අහුවෙලා Quale tu? මේ ටුවරිස්ට් කෙනෙකුගේ බඩුවාගේ කොරකම් කරලා වගේ මට වෙන්නේ. La tua!
මේ ගෑනු කෙනාගේ බෑග් එකක් හොරගම් කරලා මොන හරි කේස් එකක්. නමුත් මෙයා නෙමෙයි වගේ හොරගම් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අවසානෙට මේ ගෑනු කෙනාට සියලුම මුදල් දීලි වෙරලා මෙතනින් ඒ ගෑනු කෙනාව ඒ ගෙදරින් ඒ රෑ 11 මාරට විතර එයාගේ යාළුවෙක් ඇවිල්ලා එක්කන් ගිහිල්ලා තියෙනවා කොහොම හරි. නමුත් ඒ විදියට ඒ කාටවත් එහෙම එළියට දාන්න බෑ කිසිම කෙනෙකුට. හදි Aspetta, io parlare mio amico. Io parlare mio amico. Perché fai video? No, non è video, parla mio amico. Guarda. Parla mio amico. Sri Lanka, parla Sri Lanka. Aspetta, I think Sta facendo video. no video. Aspetta. Come fai video? Io parlo con mio figlio. Capito? ඉතින් මේ කියන්න යන්නේ ඉතින් ඒකින්ද මෙතන මේ තවත් එකෙක් ඇවිල්ලි වෙරලා මෙතන මේ ලෙඩේ දානවා. මේ පැත්ත පොඩ්ඩක් මේ රෝමේ මැද්දේ පොඩ්ඩක් මේ කචල් තනක්නේ. ඉතින් සජීවී ඔයාලට නිකන් මේ දැක්කනේ ගොඩක් ඒවා. ඉතින් ඒ වගේ මේ මම කියන්න ගියේ එහෙම තමයි වීඩියෝ එකක් ගන්න ඇද්දි මේ සිටි එක මැද්දේ එක එක කතන්දර තියෙනවා. මේ ඔයාලා ඊටවට මේ යුරෝපේ මෙහෙම සුන්දරයි කියලා දැක්කනේ. ඒ පොඩ්ඩට වුණ දේවල් ඒ පොඩි විනාඩි ගාන ඇතුළත. ඉතින් ඔහොම තමයි. ඒක නෙමෙයි මම කියන්න ගියේ. ඒවා සාමාන්‍ය දේවල් මේ රටවල් වල මේ මොකද්ද මම කියන්න ගියේ මෙහෙමයි. ඔය ගෙවල් වල වැඩ කරද්දී බදාන්තේ ජොබ් කරද්දී සහ ඔය එක එක මේ පැය 24ම ගෙදර වැඩ කරන ජොබ් කරද්දී ගොඩක් මානසික ප්‍රශ්න එනවා. ඉතින් මානසික ප්‍රශ්න ඇවිල්ලි වෙරලා ඔය වගේ මේ හදිසි කෝපයට හදිසි තීරණ ගන්නවා. නමුත් එහෙම හදිසි තීරණ ගන්න කිසිම උවමනාවක් නැහැ. කරන්න ඕන එක දෙයයි ගෙදරක මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් ඔයාලා නිත්‍යානුකූලව හිටියත් නැතත් ඒ කියන්නේ කොන්ත්‍රාත් ගාලා වැඩ කරුවත් නැතත් මොනවා හරි එහෙම ගෙදරක ප්‍රශ්නයක් වුණා නම් එකම දෙයයි කරන්න තියෙන්නේ කෙලින්ම පොලිසියට කතා කරන්න. ඒ කියන්නේ ඔයාලව එහෙම ගෙදරින් එළියට දාන්න බෑ එහෙම කිසිම හේතුවකට. ඉතින් ඒකින්ද ඔයාලා කෙලින්ම පොලිසියට කතා කරලා ඉවරලා ඔයාලට පඩි දුන්නේ නැත්නම් මේ දවස්වල ගොඩක් දොරට මේ ගොඩක් අයට පඩි දීලා නැහැ. ඉතින් ඒ පඩි දුන්නේ නැතුව ඔය මේ රිපූජි දාලා ඉන්න කට්ටියට කාර්ය බස්සනවා පඩි දෙන්නේ නැතුව ටික කාලයක් ප්‍රෝව වැඩ කරලා. එහෙම බහින්න එපා. ගෙදරින් බෑලා එළියට ආවොත් ඔයාලට කවදාකවත් සල්ලි ගන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද ගෙදර ඉද්දිම පොලිසියට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා දන්න කෙනෙකුට ගිලිවරලා කතා කරවන්න. එතකොට සින්ජෝර්ලා ටක් ගාලා බය වෙලා සල්ලි ඔක්කොම දීලා නිත්‍යානුකූල පඩි විතරක් නෙමෙයි ගෙවන්න ඕන අනිත් ඒවාත් දෙනවා. ගෙවන්න ඕන අනිත් ඒවාත් දීලා ඊට පස්සේ තමයි ඔයාලම ගෙදරින් මොනවාද මේ එළියට දාන්නේ. ඒකින්ද හදිසි තීරණ අරන් ඔයාලත් එක්ක රණ්ඩු වෙන්න මේ එහෙම නැත්නම් ගෙදරින් බහලා එන්න පඩි නැතුව එන්න එහෙම යන්න එපා. කෙලින්ම කතා කරලා ඉවරලා ඔයාලත් එක්ක හරියන්නේ නැත්නම් කෙලින්ම පොලිසියට කතා කරන්න. ඔයාලා ඩොකියුමන්ට් එකක් මාකර තියෙනවනේ රිපෝට් හරි දාලා තියෙනවනේ. මොනවා ඩොකියුමන්ට් නැත්නම් මොනවත් කරන්න විදියක් නැහැ. ඔයාලා නිත්‍යානුකූලව ඉන්නවනම් පොලිසියට කතා කරන්න. පොලිසියට කතා කරුවාම පොලිසියෙන් ඇවිල්ලා ගන්න ඔයාලගේ පැත්ත. හැම වෙලාවෙම ගන්න සේවකයාගේ පැත්ත. ඒකින්ද කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා ඒ විදියට කරන්න. එහෙනම් ජයෙන් ජය වේවා.